හෙලෝ කොහොමද ඉතින් ඔයාලට පිළිගන්නවා ලක්ෂී ස්ටයිල් වලට අද මේ අපේ දුවගේ රෙසිපි එකක් තමයි මම ඔයාලට ගෙනන්නේ. එයා මේ රයිස් එක හදන්න කැරට්, කරපිංචා, බෝංචි, ලූණු, සුදු ලූණු, ඒ වගේම අමු මිරිස් බිත්තර දෙකක්, සෝයා සෝස්, ඒ වගේම එයා තව තක්කාලි සෝසුත් අරන් තියෙනවා. ඉතින් මුලින්ම තාච්චියක් ලිපේ තියාගෙන ඒකේ තෙල් ටිකක් අපි දාලා තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ සුදු ලූණු එකතු කරගන්නවා සාමාන්‍ය විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් අපි අනිත් කපාගත්ත සියලුම දේවල් මේකට එකතු කරලා හොඳ ටෙම්පරාදුවක් හදාගන්න. ඉතින් අපි බලමුකෝ දැන් දුව මොනවද එකතු කරන්නේ කියලා. ඔව් දැන් එයා ඊළඟට එකතු කරා රම්පි කරපිංචා. ඊට පස්සේ බෝංචි එකතු කරන් තියෙනවා. ඊටත් පස්සේ එයා දානවා කැරට් ටික. ඊට පස්සේ ලූණු සමගම එයා අමු මිරිස් මෙතනදී දාලා තියෙන්නේ වංගෙඩි කොටාගෙන. මං හිතනවා මේ බත් එක රස වෙන්න ඒකත් හොඳ ටිප් එකක් කියලා. ඇත්තටම මම මේක පුදුම විදිහට මේ රස වින්දා ඒ තරම් රසයි. ඒ වගේම දැන් මේ ටික දාගත්තට පස්සේ අපි හොඳින් මේක ටෙම්පරාදු කරනවා. කියන්න ඕනේ මේ හැම දෙයක්ම එයා තනියෙන් කරේ. මම වීඩියෝ කරන එක තමයි මේ වෙලාව කරේ. දැන් එයා කෑලි මිරිස් එකතු කරගත්තේ. ඇත්තටම ඉතින් මේ හැම දෙයක්ම එයාම කපලා කොටලා දැන් ඔන්න එයා ගම්බිරිස් ටිකක් එකතු කරා. මේ දේවල් ඔක්කොම එයා තනියෙන් කරගත්තේ. මට අඬ ගැහුවා අනේ අම්මේ මගේ වීඩියෝ එකක් දාන්න පුළුවන්ද මං කෑමක් හදනවා කියලා. ඉතින් ඊට පස්සේ මම වීඩියෝ කරන්න ආවේ. දැන් එයා අවශ්‍ය විදිහට ලුණුත් දාගත්තා. දැන් ওই ටික අපි පොඩ්ඩක් හොඳින් පහේ ටික කවලම් වෙන්න ටෙම්පරාදු කරගන්න තියෙන්නේ. දැන් ඊට පස්සේ අපි පොඩ්ඩක් මේ එළවලු ටික එහාට කරලා ඒකටම පිත්තර දෙකකුත් කඩලා දාගමු. ඒක වෙනම ගන්නත් පුළුවන් ඔයාලට කැමති නම්. මේකේ මේ අර ස්පයිසස් රස වැඩි නිසා එහෙම මේ බත් එකේ බිත්තර රසක් ලොකුට පිලී ගඳක් ඒ වගේ දැනෙන්නේ නැහැ. ඒ නිසා දැන් බිත්තරෙත් ඒක හොඳටම ෆ්‍රයි වෙනකන් එක විදිහට අපි හැන්ද කරකවමින් ඒක ෆ්‍රයි කරගමු. ඒක ෆ්‍රයි වුණාට පස්සේ අපිට පුළුවන් අර එළවලු මිශ්‍රණයත් එක්ක බිත්තරේ කවලම් කරගන්න. ඔන්න දැන් එයා දානවා සෝස් එක. ඒක ඔයාලා අකමැති නම් සෝස් නොදා හිටියට කමන්නේ. හැබැයි අර අමු මිරිස් එකයි සුදු ලූණු ඒ වගේම මේ දාන සෝස් එකෙන් තමයි මේ බත් එකේ අර අමුතු රසක් එන්නේ. ඔය විදිහට සෝස් ටිකත් එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් තක්කාලි සෝසුත් එකතු කරගන්න. තක්කාලි සෝස් ටිකක් දාලා සෝයා සෝසුත් දාලා මේ දෙකම දාලා හොඳින් කවලම් කරගන්න ඕනේ අර එළවලු මිශ්‍රණය. ඔයාලට මේකට තියෙනවා නම් චිකන්, සොසේජස්, මාළු ඕන දෙයක්. ඉස්සෝ දැල්ලෝ මේවා ෆ්‍රයි කරලා දැම්මහම තවත් රසයි. දැන් සෝයා සෝස් එකතු කරගත්තට පස්සේ අපි තක්කාලි සෝස් ටිකකුත් එකතු කරගත්තා. දැන් මේ සෝස් වර්ග ටික ඔක්කොම දාලා හොඳින් කවලම් කරගන්නවා මේ හැම දෙයක්ම මේකේ දැවටෙන්න. ඊට පස්සේ තමයි අපි බත් ටික එකතු කරගන්නේ. දැන් ඔන්න ඔය විදිහට බත් ටික එකතු කරගත්තා. අනිත් එක විශේෂය තමයි මේක මේ යාට හිතුණු ගමන් හදපු එක. ඇත්තටම මේ හදන්නේ සම්බවත් කිරි සම්බවත් නෙමෙයි මේ නාඩු හල් වලින් තමයි යා මේ රයිස් එක හැදුවේ. ඒ වුණාට පුදුම රසක් තියෙන මේක. වෙන කිසිම දෙයක් ඕනේ නැහැ උණුවෙන් මේකත් එක්ක විතරක් කන්න පුළුවන්. ඇත්තට මෙයා ඉතින් රසටම හැදුවා. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ වගේ රසම රස රයිස් රෙසිපි එකක්. රෑට වගේ කන්න වුණාම ගොඩක් දේවල් හද ඉන්න ඕනේ. ඔයාලට හොඳට කන්න පුළුවන් එතකොට රසට උණු උණුවේ. ඉතින් ලක්ෂී ස්ටයිල් තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. හරිම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. අමතක කරන්නේ නැතුව ලක්ෂී ස්ටයිල් subscribe කරන්න. කමෙන්ට් එකකුත් කරන්න. එහෙනම් bye.